ආයිබෝවන් සුබම සුබ ලස්සනම ලස්සන දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මිහින්තලාවෙන් හඬක්. එහෙමනම් අද මේ වීඩියෝ විශේෂ වන්නේ මිහින්තලාවට. මොකද අවුරුදු ගණනාවකට සිදු වුණ නැති සිදුවීමක් ඊයේ දවසේදී සිද්ධ වුණා. ඒ තමයි ඊයේ මේ පුණ්‍ය ලක්වාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට විශේෂම දවස වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන වෙසක් පොහොය දවස ඊයේ. මේ වෙසක් පොහොය දවසේ මේ සතර දිග්භාගයෙන් පැමිණෙන ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට ඊයේ සිදු වුණු හානිය සම්බන්ධව කතා කරන්නම අවශ්‍යයි. ඊයේ මේ මිහින්තලාව වැඳ පුදා ගන්න ඉන්නේ ජනතාව විශාල වශයෙන් රාත්‍රී කාලයට. දවල් කාලයේදී අවුවසරත් රාත්‍රී කාලයේදී තියෙන ඒ సౌందර්යය විඳින්න, ඒ වටපිටාව බලන්න, ඒ ලස්සන බලන්න මේ ජනතාව විශාල වශයෙන් දහස් ලක්ෂ සංඛ්‍යාත ගණනින් ඇදී එන්නේ රාත්‍රී කාලයේ. මේක ඉතිහාසයේ ඉඳන් මේ මිහින්තලාවේ දන්න. ඉතින් මේ ඊයේ දවස් විතරක් නෙවෙයි. පෙරේදා වෙනකොටත් නෑ. මේක දැන් පොලිසිය මේක නිවැරදි කරන්න හදනවා වඳුරෙක් පැනලා කියලා නෑ. මේක වඳුරෙක් පැන්න කතාවක් නෙවෙයි. මේ ගැන සොයා බලන්න ඕන අතිගරු ජනාධිපතිතුමා, බෞද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශ, ඒ වගේම මහා නායක හාමුදුරුවෝ මේකට පෙළ ගැහෙන්න ඕනේ. මේ ගැන හොයන්න ඕනේ. මොකද්ද මේ කරේ? ඇයි මේ ස්විච් එක ඕෆ් කරේ? ඇයි මේ ලයිට් පඩි පෙළට විතරක් දැම්මේ නැත්තේ? චෛත්‍යයට විතරක් ලයිට් දාලා තියලා මේ ජනතාව නගින පඩි පෙළ සියල්ලම මේ වගේ අඳුරු කරේ ඇයි? මේ සම්බන්ධව අනිවාර්යෙන් අපි දැඩි අවධානයෙන් ඉන්නවා. මේ සම්බන්ධව සොයලා මේකට පිළිතුරක් රටේ ජනතාවට දෙයි කියලා. මේක රජයේ මැදිහත් වෙන්න ඕනේ. මේක රජයේ අපහසුතාවයට පත් කරන්න කරපු පට්ට ගේම් එකක්. මේ ගහපු ගේම් එකක්. මේ ගේම් එක ගැන අපි දන්නවා. ගේම ගැහුවේ කවුද කියලාත් අපි දන්නවා. ඒ නිසා මේවා රජය මැදිහත් වෙලා මේවා හොයන්න ඕනේ. මේ උතුම් දවස වෙසක්. එතකොට යම්කිසි ස්ථානයක යම්කිසි කෙනෙක් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල වෙසක් එක පහත් කරලා මිහිදු පොසොන් උත්සවු කතාවක් කවුරුත් දකින්නේ නැති. හරිද? එහෙම වෙන්න බෑ. අපි දැඩි අවධානයෙන් ඉන්නවා. අපි මේ ගැන කතා කරනවා. ඊයේ දවසේ ජනතාව පුදුමාකාර පීඩාවක් වින්දා. මම ඒක ලයිව් පෙන්නුවා. තාත්තලා අම්මලා ළමයි කරේ තියාගෙන එල්ලගෙන ගල්වල හැපි පඩිපෙළ වල වැටි තමයි ඊයේ මිහින්තලේ ආපු සියලු බෞද්ධයෝ ඊයේ සාප කර ගියේ. බෞද්ධයෝ ඊයේ සාපයක් කර ගියේ මිහින්තලාවට සාපයක් වෙන්න දෙන්න බෑ. හරිද? මිහින්තලාවට සාපයක් වෙන්න දෙන්න බෑ. එහෙමනම් මේ වීඩියෝ සියලු දෙනාම බලන්න. ඊයේ රාත්‍රියේ මේ සිදුණු සිද්ධිය ඊයේ දවස පුරාවට මෙහෙමයි, පෙරේදත් එමය. මේක මේ වඳුරෙක් පැන්නා කියලා පොලිසිය නිවැරදි කරන්න හදන කතාවත් වැරදි. එහෙමනම් මේ වීඩියෝ එක බලන්න. මෙතනින් එහාට මම මේ ටික පෙන්නනවා. මිහින්තලාවෙන් හඬක් තරයේ කියා සිටිනවා මේ ඊයේ ගහපු ගේම් එකක්. මේ ගේම් එක ඩීල් එක කරේ කවුද? පිටිපස්සේ හිටියේ කවුද කියන එක බෞද්ධ කටයුතු අමාත්‍යවරයා සහ රජය මේ සම්බන්ධව සොයා බැලිය යුතුයි. තෙරුවන් සරණයි. මිහින්තලාවෙන් හඬක් මේ වීඩියෝ එක බලන්න. Padit එක්කම ගන්න ඕනේ. ලයිට් දාන්න හාමුදුරන්ට සල්ලි නෑ. ඔව්.